ඉතින් ඔන්න ගොඩාක් අය පහුගිය දවස් ටිකේම ලිවියම් රෙඩ් මවුෂාක හෙව්වා. තව සමහරු ලිවියම් රෙඩ් පැල හෙව්වා. ඉතින් ඒ ගොඩාක් අයට ඇත්තටම අපිට දෙන්න මවුෂාකවත් පැලවත් තිබුණේ නැහැ. ඉතින් එහෙම හොයපු ඔයාලට මෙන්න මේ වගේ හොඳම තත්ත්වේ. ඒ කියන්නේ හොඳම කියන්නේ සුපිරිම තත්ත්වේ ලිවියම් රෙඩ් මවුෂාක ටිකක් දෙන්න පුළුවන්. මේ පෙන්නනවා වගේම ගස් චුට්ටක්වත් වෙනස් නෑ වාට දෙන ගස් ටික. ඉතින් මේ පෙන්නනවා වගේ මාරම ලස්සනට තියෙන මාරම නිරෝගී ගස් දෙන්න පුළුවන්. ඉතින් පේනවා ඇති කොලේක අඩුම කහ ඩොට් එකක්වත් නැහැ. ගස් දෙක තුනක් අරගෙන බෝ කරලා බලන්න මේ වගේ කොච්චර ලස්සනට වාට බෝ කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මෙන්න මේ වගේ හොඳම තත්ත්වයේ ලස්සනම ලිවියම් රෙඩ් වලින් මවුෂාක ලොකු ප්‍රමාණයක් නැහැ, සීමිත ප්‍රමාණයක් තියෙනවා දෙන්න පුළුවන්. ඕන අය ඉන්නවා නම් ඉක්මනින් WhatsApp message එකක් තියලා ඔයාගේ ඇනෝම වෙන් කරගන්න. ඉතින් මේ පැල ගලවනකොට මූල පද්ධතිය එන්නේ මෙන්න මේ විදිහට. ඔන්න මම ගලවන පැල ටික දිහා බලන්න. මොකද මේ වගේම සෙට් එකක් හදලා මේ මාස දෙකකට කලින් අපි හදලා කුරිය කරපු පැල ටිකක් මේ මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ පෙන්න අද ඔයාලට මේ වෙලේ දෙන්නම් කියන පැලත් මේ වගේ හොඳම තත්ත්වයේ මවුෂාක. මං හිතන්නේ මේ තරම් ක්වොලිටියට මේ වගේ මවුෂාක ටිකක් ඔයාලට ලේසියෙන් ගන්න හම්බෙයි කියලා. ඉතින් මෙන්න මේ වගේ හොඳම මූල පද්ධතියක් තියෙන මේ වගේ හොඳම ගස් ටිකක් ඕන නම් ඉතින් පරක්කු නොවි ඉක්මනින් අපේ WhatsApp අංකෙට මැසේජ් එකක් තියන්න. ඔයාලට ලස්සන ගස් ටිකක් ගන්න පුළුවන්. ඒ ගස් ටිකෙන් ඔයාලට පැල යායක් හදා ගන්න පුළුවන්. එකම එක ගහකවත් චූටිම චූටි කහපාට ඩොට් එකක්වත් නැති මාරම නිරෝගී මාරම ලස්සන මල් තියෙන ගස් ටිකක්. මොකද මම මෙච්චර ඔයාලට අගය කළා මේ පැල ටික දෙන්නේ. ඇත්තටම වටිනාම කියන්නේ ගන්න කෙනාට චුට්ටක්වත් පාඩුවක් වෙන්නේ නැතුව සාමාන්‍යයෙන් ගස් 5ක් 10ක් ගත්තොත් නම් හිතා ගන්න බැරි පැල ප්‍රමාණයක් ඉක්මනින්ම බෝ කරගන්න පුළුවන් ගස් ටිකක් නිසාමයි.